හෙලෝ ගයිස්, ඔයාලට ඒජන්ට්ලට සල්ලි දීලා එපා වෙලාද? සල්ලි දාන්න දිනයක් නැතුව දින කල් යවනවද? අවදානමක් අරන් ඇයි බොරුවට අමාරුවේ වැටෙන්නේ? එහෙනම් ඔයාලත් මේ ජෙනරේට් බැංක් ඇප් එක try කරලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ විදිහට ඔයාලගේ Google එක හරි map එක හරි open කරගන්න. මම මේ විදිහට type කරගත්තා. මේ ජෙනරේට් near me කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට බැංක් එක කීයටද ඕපන් කරන්නේ, ලොකේෂන් එක කොහෙද? ඇත්තටම මම මේ විදිහට කරන්න හේතුව තමයි මැලේසියාවේ මේ බැංක් account එක හදා ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම එයාලගේ බැංක් එකට යන්න ඕනේ. මැලේසියාවේ අයට මේක ප්‍රශ්නයක් නෑ. මොකද එයාලට app එකට ගිහිල්ලා login වෙලා එයාලගේ identity details දීලා ඉවරලා එයාලට හදා ගන්න පුළුවන් app එක. ඒ නිසා මැලේසියාවේ ඉන්න ලංකාවේ අපිට මෙන්න මේ විදිහට ඔයාලා ළඟම ලොකේෂන් එක බලලා බැංකුවට යන්න පුළුවන්. යද්දි අනිවාර්යයෙන්ම ඔයාලා මේ ටික අරන් යන්න. ඔයාලගේ પાස්පෝර්ට් එක, ස්මාර්ට්ෆෝන් එක, Gmail address එක. අපි account එක හදාගද්දි එයාලට රින් 20ක් ගෙවන්න ඕනේ. එයාලා මෙන්න මේ විදිහේ ඔයාලගේ ෆොටෝ එකකුත් අරගන්නවා. account එක හදාන්න එයාලා ගොඩක් වෙලා ගන්නෑ. ඔයාලා මතක් කරලා බැංකුවෙන් එන්න කලින් ඔයාලගේ do it now එක setting එක හදාගන්න. බැරි වෙලාවත් ඔයාලට ඒක හදාගන්න අමතක වුණොත් customer service එකට call කරලා උනත් හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ login සහ scan and pay කියලා option දෙකක් පෙන්නනවා. මේ scan and pay කියන එක touch කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට QR එකක් scan කරගන්න පුළුවන්. ඒ වගේම QR receive කියන බටන් එක ගෙබුවාම ඔයාලගේ QR එක බලා ගන්න පුළුවන්. QR එකයි ඔයාලගේ do it now code එකයි. ඉතින් මේ ඔප්ෂන් දෙක පාවිච්චි කරලා ඔයාට QR එක ස්කෑන් කරලා තව එක්කෙනෙක්ගේ account එකට සල්ලි දාන්න වගේම ඔයාගේ account එකට සල්ලි දාගන්නත් පුළුවන්. මේ විදිහට login දීලා අපි බලමු ලංකාවට සල්ලි දාන්නේ කොහොමද කියලා. app එකට login වෙලා මේ send කියන බටන් එක ඔබන්න ඕනේ. ලංකාවට විතරක් නෙමෙයි තව රටවල් ගොඩකට දාන්න පුළුවන් සල්ලි මේකෙන්. send කියන බටන් එක ගිහුවම මෙන්න මේ විදිහට remittance කියලා option එකක් පෙන්නනවා. ඔයාලා ලංකාවට සල්ලි දානවා නම් ඒ බටන් එක ඔබන්න. ඔයාලා පළවෙනි පාරට සල්ලි දාන කෙනෙක් නම් මේ new කියන එකේ තියාගන්න. මෙතනින් ඔයාලගේ සල්ලි දාන්න ඕන country එක තෝරගන්න. මම තෝරගත්ත ශ්‍රී ලංකා කියලා. select payment mode. ඔයාලා දාගන්න bank කියලා. ඉතින් ඔයාලට මෙතනින් සල්ලි දාගන්න පුළුවන් ලංකාවට. මම ආපු මුලට back කරගත්තා. ඔයාලට පේනවා ඇති මේ යට බාර් එකක් තියෙනවා. මෙතනින් ස්කෑන් කරලා ඔයාලට වෙන රටක QR එකක් ස්කෑන් කරලා ඒ රටට සල්ලි දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අනිත් රටවල් වලට වගේම මැලේසියා account වලට සල්ලි දාගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල නම් රේට් එක රිගින් එකක් රුපියල් 71කින් තමයි යන්නේ. ඉතින් අපි බලමු මැලේසියාවේ QR එකට සල්ලි කොහොමද දාගන්නේ කියලා. scan and pay දෙන්න. ඉතින් පොඩි වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට ඕන amount එක ගාලා ඉවරලා ඔයාලට ඕන ගාන මෙතනින් දාගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු මේ රටේ බැංක් එකකට අපි කොහොමද ට්‍රාන්ස්ෆර් කරගන්නේ කියලා. ලංකාවට සල්ලි දාද්දී වගේ send කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙහෙම do it now transfer කියලා. මෙතන පෙන්නන්නේ මම කලින් transfer කරපු account දෙකක් මෙතන යටින් පෙන්නන්නේ. ඔයාලා new transfer දෙන්න. select one කියන එක ඔබලා ඉවරලා ඔයාලා මේ විදිහට account එකක් තෝරගන්න. ඉතින් මම transfer කරන්න යන්නේ bank account එකකට. මම bank account කියලා දැම්මා. මෙතනින් ඔයාලා තෝරගන්න ඔයාලා සල්ලි දාන්න යන බැංකුවේ නම. ඉතින් මම අනිත් ඒවා ටික පුරවන්න යන්නේ නැහැ. ඔයාලටත් පුළුවන් මේකට log වෙලා අනිත් account number ටික ඔයාලට දාන්න ඕනේ amount එක ගහලා ඉවරලා ඔයාලට සල්ලි transfer කරගන්න පුළුවන්. ඉතින් ලේසියෙන්ම මේකෙන් කිසිම ගාණක් කැපෙන්නේ නැහැ මේකෙදි. ඔයාලා මේකෙන් වෙන රටකට ලංකාවට වගේ සල්ලි දානවා නම් ඉතින් මේකෙන් ගාණක් ඔයාලගෙන් කපා ගන්නවා. රින් 15ක් 12ක් 20ක් ඔය වගේ. ඔයාලා දාන ගාණට අනුව සාධාරණ ගාණක් මෙයාලා කපා ගන්නවා. ඒ වගේම ඔයාලට මේ වගේ ATM කාඩ් එකකුත් ඔයාලා බැංක් account එක හදාගද්දී ඔයාලට හම්බ වෙනවා. ඔයාලා එතනදී තමයි ඔයාලගේ PIN එක type කරන්න ඕනේ. ඒකෙන්ද ඔයාලට මතක හිටින අංකයක් ඔයාලා type කරන්න. ඉතින් ඔයාලට මීට වඩා අමතර දෙයක් දැනගන්න තියෙනවා නම් මම පහලින් දාන්නම් මගේ WhatsApp නම්බරේ. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම. Thank you.